හිතන්නේ ජායන සහ බඩගත්තද? දොලේකනත්. මිනිකනත්. දොලේකනත් බුරුවේ අපේ උඩ මිනික ජායන ශේහන් අතරයි අවසාන කදානේ ජායලට යන්නේ ඔය. ඔව්. අපේ ගම කෑනවනේ එතකොට. ජායලට කදා. ක්‍රීඩකයෙක් තමයි ශේහන්. ඒ වගේම ක්‍රීඩාවේ නැගින ක්‍රීඩකයෙකු තමයි මේ ඉදිරියට කැමැතිම නැගින ක්‍රීඩකයෙක් තමයි අපේ දෙව්නගේ කියන්නේ කුඩා දරුවෙක්, කුඩා ළමෙක්, කුඩා පිරිමි ළමෙක් කලින් තරගවල සහභාගී වූ වගේම මම හිතන්නේ හොඳ තරගයක් ලබා දෙනවා. මේක පෙර මම දැක තිබෙනවා අපගේ නලින් මధుරංග සමග ඔහු හොඳ තරගවලට සහභාගී වී තිබෙනවා. මම හිතන්නේ ඔහුගේ හැටියට ඔහු මේ තරගයේ සහභාගී වුණා. හොඳයි අපි බලමු තවවටයක් පවත්වනවාද? පවත් ගානද? මේ තරගයේ පළවෙනි වටේ ඒගොල්ලෝ මරන්නමයි යන්නේ. දෙවුනක මම හිතන්නේ ඔබට බැරි කමක් නැහැ අපගේ ශේහන් පරද්දන්න. මම හිතන්නේ අපේ ජායල ප්‍රදේශයේ පැමිණි ජායල කොයිද බං කදා? ශේහන් පරද්දන්න මම හිතන්නේ පුළුවන් අපේ දෙවුනකට. ඔහු ලාබාල ක්‍රීඩකෙක්. මිලිතයි. නැගින ක්‍රීඩකෙක්. කඳානේ. කඳානේ ශේහන් සමාවන්න. කඳානේ සිට පැමිණි ශේහන්. මේ දේවල් කියුවාට කිසිදු විට මාතෘකාවක තරහ නොවන්න මම මේ සෑම දෙයක්ම අවසන්නේ මේ තරගය මෙතන සිටින ඔක්කොම අපේ සහෝදරයෝ යාළුවෝ නෑදෑයෝ හිත මිත්‍රයන් හොඳ තරගයක් දෙන්න හොඳ අත්දැකීමක් අපේ කොළු දෙන්නට ලීග් තරගවල අවසාන තරගයේ කඳානේ ශේහන් සමග දොරේ ගලත් දෙවුරක දැන් හොඳ තරගයක් දෙක බලන්න පුළුවන් කුඩා දරුවෙක් සහ වයස අවුරුදු 18ක 16ක උදේ මහින්දනි ශේහන් ජයග්‍රහණය කරන කඳානේ සිට පැමිණි දෙවුනක